අයිබෝවන් ඔබ එක්ව සිටින්නේ අයිබෝ නිවුස් සමග. අද සිරස්තල දෙකක් තමයි අපේ ප්‍රවෘත්තියට හේතුපාදක වෙන්නේ. පළවෙනි සිරස්තලයේ තමයි 2026 මූල්‍ය වර්ෂයේදී ජපානයේ වීසා ගාස්තු ඉහළ නැන්වීමට නව රජය තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම අනිත් සිරස්තලයේ තමයි චීනය තම පුරවැසියන්ට ජපානයට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස නියෝගයක් එහෙම නැත්නම් අනතුරු ඇඟීමක් කරලා තියෙනවා. මේ ප්‍රවෘත්ති දෙක සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නට සූදානම්ින් ඉන්නේ. ජපාන රජය විසින් විදේශීය සංචාරකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ගාස්තු 2026 අප්‍රේල් මාසයේ සිට ඉහළ නැන්වීමට සැලසුම් කරලා තියෙනවා. මේ තීරණය 1978න් පසු සිදු කෙරෙන ප්‍රථම ගාස්තු වැඩි කිරීම විදිහට තමයි සඳහන් වෙන්නේ. මෙසේ වැඩි කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් රජය විසින් දක්වලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අධික ලෙස සංචාරකයන්ගේ පැමිණීම හේතුවෙන් ජපානයේ ජනප්‍රිය සංචාරක ස්ථානවල ජනගහනය අධික වීමත් ඒ හේතුව නිසා පරිසරයට වෙන හානිය කළමනාකරණය කර ගැනීම තමයි නව රජයේ මේ තීරණයට ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. ඒ අතරම රජයට අමතර ආදායමක් උපයා ගැනීමත් මෙහි තවත් එක් අරමුණක්. ඒ වගේම වත්මන් වීසා ගාස්තු එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වැනි සංවර්ධිත රටවල් වල ගාස්තු හා සැසදීමේදී අතිශයින්ම අඩු මට්ටමක පවතින නිසා ජපානය ඒ මට්ටමත් එක්ක සංසන්දනය කරමින් මේ ගාස්තු ඉහළ නැන්වීමට තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම වීසා ගාස්තු ඉහළ නැන්වීමට අමතරව සංචාරකයන්ට බලපාන තවත් වෙනස්කම් රාශියක් නව වීසා ගාස්තු සංශෝධනයත් එක්ක උන් හඳුන්වා දීමට තීරණය කරලා තියෙනවා. මේ අතරම මේ ප්‍රවෘත්තියත් එක්කම වැදගත් වෙන ප්‍රවෘත්තියක් තමයි හැමදෙනාම මේ වෙනකොට අවධානයෙන් ඉන්නවා. මොකද්ද මේ චීනය සහ ජපානය අතර අරගලය, මොකද්ද මේ හෙට මෙහෙට දෝලණය වෙන වචන හුවමාරු, මොකද්ද මේක කොයි විදිහට අපිට බලපායිද කියන කාරණය පිළිබඳව ජාත්‍යන්තරයේ වගේම අපි හැමෝමත් ලොකු අවධානයකින් ඉන්නවා. මේකට ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ තායිවානය සම්බන්ධයෙන් අගමැතිතුමිය කරපු ප්‍රකාශයක්. තකයිචි මහත්මිය පත්වීමත් සමග විවිධාකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා, විවිධාකාරයේ නව තීරණ ගන්නවා. ඒ අතර තායිවානය සම්බන්ධයෙන් ගත්තු තීරණය තමයි මේකට ප්‍රධාන හේතුව බවට චීනය සඳහන් කරන්නේ. චීනයේ බීජිං නුවරට ජපාන තානාපතිතුමාව ගෙන්වලා මේ පිළිබඳව දැඩි දෝෂාරෝපණය කළ බව ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙනවා. එතුමිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා චීනය විසින් තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක්, ඒ කියන්නේ නැව් මාර්ගයෙන් හෝ සන්නද්ධ ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඒක ජපානයට ජීවිත තර්ජනයක් වන තත්වයක් කියලා තකයිචි මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ කියන්නේ යුදමය තත්වයක් උද්ගත වුණොත් ජපානයේ තමන්ගේ ස්වයං ආරක්ෂක බලකායන්ට ඇමරිකා එක්සත් ජනපද හමුදාව සමග එක් වෙලා බලය යෙදවීමේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි බව තමයි මේකේ අදහස බවට පත් වෙන්නේ. චීනයේ මේ අගමැතිතුමියගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිනවා. ඒ වගේම මේ චීන විදේශ අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය ඉතා දැඩි ලෙස මේ පිළිබඳව මේ ප්‍රකාශය පිළිබඳව පුන අනතුරු ඇඟීමක් දක්වලා තිබෙනවා. මේ කාරණේ මේ ඉතිහාසගත චීනය සම්බන්ධයෙන් පොඩි ආරවුලකුත් තියෙන බව ප්‍රවෘත්ති සඳහන් කරනවා. දෙවන ලෝක යුද්ධයට පෙර සහින් පසුව ජපාන අධිරාජ්‍යයේ හමුදාමය ක්‍රියාකාරකම් පිළිබඳව චීනයේ පවතින දිගු කාලීන අමනාපකමකුත් මේකේ මේ නිදන්ගත හේතුවක් විදිහට සඳහන් කරනවා. ඒ වගේම මේ දූපතක් ආශ්‍රිතව සන්කාකු, ඒක නැගෙනහිර චීන මූදේ මෙම දූපත් සමූහයේ පාලනය පිළිබඳව දෙරට අතර තියෙන ආරවුලත් මේකේ ප්‍රධාන තවත් අතීතයේ වෙච්ච සිද්ධියක් විදිහට පැන නැගෙමින්, ගිනි බුබුලු නැගෙමින්, ගිනි පුපුරු නැගෙමින් තියෙන තීරණයක් බවට පත් වෙනවා. ඒ අතරම ජපානයේ සහ ඇමරිකානුව හිතපත්කම පිළිබඳවත් චීනය ටිකක් හොඳ මානසික මට්ටමක නෙමෙයි ඉන්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි චීනය අනතුරු ඇඟීමක් කරන්නේ ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී ඉන්න කියලා. මේ පුවතේ අනිත් පැත්තට ගියොත් විශේෂම විස්තරය තමයි චීන සංචාරකයන් ජනවාරි සිට සැප්තැම්බර් මාසයේ දක්වා චීන සංචාරකයන් මිලියන 7.48ක් පැමිණ තිබෙනවා. ඒ කියන්නේ ජපානයට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් එන්නේ චීනෙන්. එතකොට මේ සංචාරකයන් පැමිණීමත් එක්ක හෝටල් ශේෂ්ත්‍රය, ඒ වගේම සිල්ලර වෙළඳාම, ඒ වගේම ප්‍රවාහන ශේෂ්ත්‍රය ඇතුළේ ජපානයට ලොකු ආදායමක් ලැබෙනවා. මෙන්න මේ හේතුව නිසා චීනයේ සංචාරකයන් ජපානයේදී අඩු වුණොත් මම හිතන්නේ ජපානයේ ආර්ථිකයටත් යම් බලපෑමක් එල්ල කරන්නට පුළුවන්. නමුත් මේ දේශපාලනික කාරණා නිසා කොයි ආකාරයෙන්ද මේ රජයන් තීරණය ගන්න කියන කාරණය පිළිබඳව අපිත් ජාත්‍යන්තර දේශපාලනයත් ඇස් අයාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද දෙරට අතර යුදමය තත්වයක් වාතාවරණය වුණොත් ඒක මම හිතන්නේ හැම දෙනෙකුටම බලපාන දෙයක්. අපි ප්‍රාර්ථනා කරමු එහෙම වෙන්නට එපා. සාකච්ඡාමය මට්ටමින් මේ කාරණය විසඳේවා කියන ප්‍රාර්ථනාව තමයි අපේ ඒකායන පැතුම. ඉතින් මේ පිළිබඳව මේ ආකාරයෙන් තමයි තොරතුරු වාර්තා වෙන්නේ. තවත් විශේෂ තොරතුරක් ලැබුණොත් අපි ඔබට කියන්නට සූදානම්. අපි මේ පිළිබඳව අවධානය යොමු. ජපානය චීනය මේ මතවේදාත්මක තත්වයට කොයි ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද, මේ සම්බන්ධයෙන් ඇමරිකාව කොයි වගේ තීරණයක් ගනීවිද කියන කාරණය පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා.
ස්තුතියි.